කවුද මේ ISIලා දෙන්නෙක් ඉන්නවා. මේ මොන සූම් ISIද මේ? දෙන්නෙක් ඉන්නව නේද? සූන් ඉන්නේ සූන්. කවුද සූන් කියන්නේ දෙන්නෙක්ද? ඔව් ඔව්. හෙලෝ. හෙලෝ. ඔව් සඳුරට ටෝක් කරනවා නේ. ආඩෝ නෑ මේක නෑ බං. එහෙම නේ ඉතින් සඳුරට ටෝක් කරන ඉතින් අපි විතරයි ඉතින් නේද? ඈ? ඔව් BR ගහන්න ආව පරිස්සමෙන් ඈ. ඒක කියලා යන්න ආවේ. අඩෝ. අනේ බං පූකන ගියා. අඩෝ ටෝක් එක කැරිම තේජස්. මේ මාස්ටර් දැන් මොකද අපි කරන්නේ? ඈ? මල්ලි මම ඇත්තරම දැන් මේ ගිහි ජීවිතේට සමුදෙන්න යන්නේ මොකද දැන් තර්ජනය කරලා ගියා එක්කෙනෙක් ඇවිල්ලා BR ගහන්න එපා කියලා. හෙට ඉඳන් මට කණ්ඩ නැති වෙනවා. කන්නේ කොහොමද අපි? හෙට ඉඳන් ඉරානේ ඉරාකේ හොඳයිනේ අකෝ මේ ලංකාවත් එක්ක බැලුවා ඇත්තට. ඉරානේ ඉරාකේ හොඳයි ඔයි. ඇත්තටනේ මොන මානසිකත්වයක් තියෙනවද දන්නේ නැහැ. අනේ මන් තපා ඇවිල්ලා ටෝක් කරලා යනවා එන තේජසනේ. ලංකාවට එන්න එපා ඩෝනා. පේනවනේ තර්ජනාත්මක දේවල් යන්නේ. මන් දැන් ආවේ. උඹ වෙලාවට ආවේ නැත්තේ දෙව්? උඹ වෙලාවට ආවේ නැත්තේ කලින්? BR අප් කරන්න. උඹ BR අප් කරන්න දෙන්නේ. හෙට ඉඳන් කණ්ඩ නැති වෙනවා මට. මගේ දරු පවුල බඩගින්නේ වේලෙනවා. BR අප් කරන්න නැති හින්දා මට. BR පින්නයක් වුණා. ඔව් මට දැන් හෙට ඉඳන් මගේ දරුවා බඩගින්නේ. ඈ මගේ ගෑණි බඩගින්නේ. මට BR අප් කරන්න දෙන්නේ නැහැලු. මම මොකද කරන්නේ දැන්? අනේ බලන්නකෝ නේද BR අප් කරන්න දෙන්නේ නැහැ කියන්නේ හෙට ඉඳන්. මං ඉස්කෝලේ යන්නේ තියලා මං ඉස්කෝලේ පටන් ගන්න වෙලාවට ලයිව් දානවා. මං ඉස්කෝලේ වෙලාවට ලයිව් දානවා. උඹ මොකද කරන්නේ? උඹ ඉස්කෝලේ ඉඳන් BR අප් කරන්න දෙන්නේ නැද්ද? උඹ මොකද කරන්නේ? මං සෙරසුරාදා විතර ලයිව් දාන්න නැතුව සතිය දවස් වලට ලයිව් දාලා හරියට දවල් 2 වෙදී ඉන් කරනවා. ඔබ මොකද කරන්නේ? රැට දානවා එමුණොත් මේ PC ගේම්. ඔව්. ඉස්කෝලේ ගියාම මොකුත් කරන්න බෑනේ. කැරි තේජසල් බා වෙනවා මට නම්. අයියෝ යේ මේ වගේම මෝටිවේෂන් විඩියෝ ඔයාලගටම ගෙන්න ගන්න දැන්ම ZXFF YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන එකත් ප්‍රෙස් කරන්න.